අනුර කුමාර ජනාධිපති රත්නපුරේ ජනතාව දැක්ක ගමන් බෙන්සකෙන් බැහැලා හතර වටේටම නෙලපු හැටි. මෙන්න සම්පූර්ණ විස්තරය. ලංකා ඉතිහාසයේ බොහෝ පාලකීන් ජනතාවගේ තීරණයෙන් බලයට ආවත් ජයග්‍රහණය ලැබුණු පසු ජනතාව පයට පෑගෙන දූවිල්ලක් තරමට සුළුවෙන් තැකීමට කටයුතු කළා. ඒ සියලු අමිහිරි මතක අතුගා දැමූ ජනාධිපති සහෝදරයා ආරක්ෂාව පිළිබඳ නොසිතා රත්නපුර නගර ආසන්නයේ ජනතාවගේ දැඩි ප්‍රතිචාර හමුවේ බෙන්ස් රථය නැවැත්වීමට කටයුතු කර තිබුණා. ඒ සියලු ජනතාවට හතර වටේටම සැලුට් ආචාරද ලබා දෙමින්. නමුත් එහිදී ආරක්ෂකාංශ දැඩි අවධානයෙන් කටයුතු කළ බවක්ද පෙනුණා. මෙහිදී අනුර ජනාධිපතිවරයා රත්නපුර පතල් හා සම්බන්ධ ගැටලු විනිවිදභාවයකින් හා සමානාත්මතාවයෙන් ජනතාවගෙන් විමසා සිටීම සියල්ලන්ගේම විමතියට හේතුවක් වුණා. මේ පිළිබඳ තරුණයෙක් අදහස් දැක්වුවේ මේ විදිහට. රත්නපුරේ ගොඩක් මිනිස්සු ජීවිකාව කරන්නේ පතල් කර්මාන්තයෙන්. ගගේ ඇඳුම් පතල් තියෙනවා. සාම්ප්‍රදායික විදිහට ඒ කර්මාන්තය කරන් යන්න දෙන්න ඕනේ. හැබැයි ඉතින් රත්නපුර ගඟක මලාට නාන්න බෑ. තනිකර බොර එන්නේ. ඒකට තව හේතුවක් ලොකු මැණික් මුදලාලියා කරන බැකෝ පතල්. ඔක්කොම රොන් ටික ගඟට එවන්නේ. හැබැයි ඉතින් නායන අවදානමකුත් එනවා. ඒ වැලි කොට දාන ගියාම. මගේ දැනුම අනුව මිනිස්සුන්ගේ ගෙවල් වල වැඩවලට වැලිත් ඕනි. මිනිස්සු පුරුදු වෙලා ඉන්න රස්සාවෙන් හම්බ කරන්නත් ඕනි. හැබැයි ලොකු පොරවල් පගා දීලා ගඟ මායිමත් එක්ක බැකෝ ගහනවා. උන්ට ප්‍රශ්න නැහැ. ඔයාට විසඳුම් කොහොම හොයන්නද මන්දා? යනුවෙන් මේ පිළිබඳව ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු ඇතුව.